සියුම්ු මනරම්ු අලංකාර කැටයම් කලාවක් තිබෙනවා. මේ තරුණ කැල දින සති මාස ගණන් විදිවර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් අරගෙන මේ නිර්මාණය කරන්නේ කරන්නේ. ඔබට පේනවා බලන්න මේ මනරම් වූ නිර්මාණය දිහා. එදා අපමා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පතා දාන පාරමිතාව පුරන ආකාරය ජාතක කතා දෙකක් ඇසුරේ මේ කලාකරුවා මේ නිර්මාණය තුළ ගෙනහර දක්වනවා. මුලින්ම වෙස්සන්තර ජාතක කතාව. එදා වෙස්සන්තර රජතුමා බුද්ධත්වයේ පතා දාන පාරමිතාව පුරන තමා ළඟ සිටි අක්කලට වැසි වස්ත්‍ර ආකාශචාරී වූ පණ්ඩුල හස්ති රාජාව දන් දෙන ආකාරය මෙන්න මේ පණ්ඩුල හස්ති රාජයා නිර්මාණය කරන කලාව ඉදිරිපත් කරනවා. සියලු දෙනාම බලන්න. මම ඔබට පණ්ඩුල හස්ති රාජයා දන් දෙනවා. අක්කලට වැසි වස්ත්‍ර ආකාශචාරී වූ මේ මහා හස්ති රාජයා මම ඔබට ලබා දෙන පිනෙන් මම ලෝතුරා බුද්ධත්වයටම පත් වෙනවා. දේවතා විශ්වන්තර රජුගේ පණ්ඩුල හස්ති රාජයාට ලැබෙන අවස්ථාවේදී පණ්ඩුල හස්ති රාජයාගේ කුංචනාදයේ වර්ෂාවක් හට ගන්නවා. මේ වර්ෂාව කලාකරුවා නිර්මාණය තුළ නිර්මාණය කරනවා. ඔතේ දේශපාලනයේ පහළට ඇදහෙනවා. ඔතේ සිල්ලාම පවිත්‍රයට පස්කරන්නේ ජීවත්වයේ ඔතේ වතාවට නිර්මාණය කරනවා. මාවිත නිර්මාණය ඉතිරියදී ඔතේ පෙනෙන මෙදියේ පතුලේ පහන් පූදුවා දිය දහවතුලින් මුවන් තලයට මුතිනවා. ජලය විදුලිය එකට මුතිනවා. පහන් පූදුව හරහට කරගෙනවා. පරිපාල පූදු කරගෙමින් මනරම් පහන් පූදුව දිය දහවට සමග මුවන් තලයට මුතිනවා. බලන්න මේ නිර්මාණය දිහා විදුලිය ජලය එකට මුතුමි වර්ෂාවද පෙනෙමි. ඔබ ඉදිරියේදී ගුවන් තලයේ මුතුණු නිර්මාණය නැවත වතාවක් ඔබ ඉදිරියේදීම සිය දහවලවගේ කිමි පහළට ගමන් කරනවා. අලහත් කියන්නේ දැන් ඔබට ලැබෙන්නේ ඔබ ඉදිරියේදීම විශ්මිත වූ නිර්මාණය සිය පසුගේ සැකසීන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා තම දරුවන් දෙදෙනාවත් දන් දෙනවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා දන් අතර නිර්මාණය කරනවා. බලන්න. මාගේ බුද්ධත්වයේ නිසා මාගේ දරුවන් දෙදෙනාව මෙම පවුලට දන් දෙනවා. දරුවන් දෙදෙනා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම මේ නිර්මාණය තුළ මේ කලාකරුවා තවත් විශ්මිත වූ මනරම් නිර්මාණයක් නිර්මාණය කරනවා. ඔබ ජීවිතයේම විදුලිය ජලය එකට මුතු කරමින් කලාකරුවා දියමත් පාරවල දෙකකට කරගෙන විදුලි කුඩු පාට පාටින් දැල්වල විදුලිත පහන් කුඩුවක් නිර්මාණය කරනවා. දියමත්ින් කාවි කාවි දෙකකට කුඩුව වර්ෂාවට කුඩුවනාකාරය වර්ෂාවෙන් පහන් කුඩුවක නිර්මාණය කරනවා. ජලය විදුලිය එකට මුතු කරනවා. නිර්මාණය සිදුවන්නේ මේ කලාකරුවා උත්සාහ කළ දින සති මාස ගණන් දේශමරක් පිළිලයි නිර්මාණය අධිපති පිළිපත් කරන්නේ.
හස්තිරාජාවක් දන්දී, තම දරු දෙදෙනාවක් දන්දී, තම දේවියවක් දන්දී, වෙස්සන්තර තාපසතුමා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම තවත් නිර්මාණයක් කලාකරුවා නිර්මාණය කරනවා. එදා රජ දවස පිළිසඳර රජතුමා අසරණ දුගියෙකුට පිහිටවීම සඳහා රන්කහවණු දහසක් ලබා ගැනීම වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කර අසරණ දුගියාට තම හිතගත් වන ආකාරය මේ ස්ථානයේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න. නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිත නුඹට දන් දෙමි. නුඹට දන් දෙමි. අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධ සේවකා දාන පාරමිතාව කදිරංගාරිය කලාකරුවා නිර්මාණය කරනවා. එදා දන්සල් කරවා දන් දීමට ගුරුතුමනි කදිරංගාර කුමාරයා උදෑසන ආහාර අනුභව කරන අවස්ථාවේදී දින 7ක් නිරාහාරව පින්නපාතයේ වඩින පසේ බුදුවරේ නිස්ථානයට වැඩම කරනවා. ඉතින් මේ කදිරංගාර කුමාරයා පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීමට යෑමේදී මේ දානය ලබා දීම නවත්වීම සඳහා වාරයා ඔබට මගේ දාණය වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයටද අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? එහෙනම් ඔන්න බලා ගන්න. මාරයා ඉලිජානාවක් කරනවා. බලන්න පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීමට දානකාරකව සම්පූර්ණ කිරීමතුමා කදිරංගාර කුමාරයා තම ජීවිතය පරදෝෂ තබා ගිනිගොඩට පනින ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න මේ නිර්මාණය දිහා. මම මේ ගින්නට පැනහෝ මාගේ දානය පූජා කරමි. දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ගින්නට පනිනවා. නමුත් දාන පාරමිතාවේ බලයෙන් ඉමිජාලාව මැදින් මතුවන නෙළුම් කෙමියක රැඳී කදිරංගාර කුමාරයා ඉහළට පැමිණ දාන පාරමිතාව සම්පූර්ණ කරන ආකාරය දෙකලාකරුවා නිර්මාණය කරනවා. මේ තමන් පුරුදු තුළ ඉරන්පාවේ මාතුපිටියේ නිර්මාණය කරනවා. පහන් පුදුවා ඉමිජාලාවක් මැදින් ගුවන්තලයේ දෙසෙනවා. බලන්න මේ විස්මිත වූ නිර්මාණය දිහා විදුලියයි ඉන්ද්‍රයයි එකතම කරන්න පුළුවන්ද? ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම ඔබට පේනවා මනරම් වූ සියුම් වූ අලංකාර කැටයක් කලාවක්. ඉතින් දින සති මාස ගණන් මේ දිවර්ජිතව දැඩි වෙනසක් දැඩි මහන්සියක් අරගෙන අද දිනේදී මේ නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්නේ මේ කලාකරුවාට තරුණ කැල ඔබට කියන්නේ හැකි සෑම අවස්ථාවකදීම තමන්ට හැකි උපරිමයෙන්ම දන් දෙන්න. ඒ වගේම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා තුළින් උතුම් නිර්වාණය අවබෝධ